පස්සේ මේක වස්තමාකම් වෙලා නේ මහා මායා දේවි සීල සම්පන්න වෙන්න අපේ වචනේ හිතන්න ඕනේ ඔය වචනේ බලන්න පුළුවන් මොනවද හිතන්නේ ඔබටද කියලා මේ ඉස්සරහින් රටේ නැගිටින්න ඕනේ සීල සම්පන්න වෙලා පරිස්සමට වෙන්න දුන්නේ. ඔය වහින ඇන්වල බණ කියනකොට එහෙම කහගෙන කියනවා. එයි අන්න කුලේ වතුර ඇඟට වැටෙනවා. ඇත්තටම නම් කාම ඉඳගෙන ඉන්නේ කියලා කරුවා මගේ. මොන්නේ යන හින්දා කනක් කියන්නේ ලොකු මිනිස්සුක් හිටපු දන සාධාරණයෙන් තියනවාද කියලා හිතනයි උදේ 6 වෙනිදා වෙලා ඉඳ ගන්නවා 4ට තියෙන බණට අනේ ඉඳ ගත්තාම ඉස්සරහින් යනවා ඉඳ ගන්නවා අනේ කහිත ගත්තා කියලා අපි අසංවර වෙන්න ඕන අපේ සීල සම්පන්න භාවය නැති වෙන්න ඕන අර විනාඩි 10 ඇතුළත කල්පනා කරන්න මගේ වචනයෙන් අද මොකක්ද වෙච්ච පාපය කියලා. දැන් නිකම්පන කියනකොට කල්පනා කරන්න. මගේ වචනයෙන් මොකක්ද වෙච්ච අකුසලය කියලා. ඔය මගේ හිතෙන් මොකක්ද වෙච්ච අකුසලය කියලා. මේවා දේශනා කරන්න හේතුවක් තියෙනවා. මේවා පුරුදු වෙලා මේවා ප්‍රගුණ කරලා හිත එකලස් කරගෙන තිබ්බේ නැත්නම් කවදා හරි මේ මස්කුඩ් දිරනවා මේ කරජ මානසික මේක දිරනවා මේක දිරලා අපි මානසික ව්‍යාධියට පත් වුණාට පස්සේ අපිට මතක් වෙන්න තියෙන අපි කරපු අකුසල ටික විතරයි එතකොට මෙහෙම හිතලා ප්‍රගුණ කරලා අකාරින්ද පුළුවන් එකම ආත්මය මොකක්ද කරන්න අපිලා තියෙන වෙලාවේ ඇත්තටයි හම්බුම කිව්වට දේවල් වල පිච්චෙනවද කියලා දුන්නේ කොච්චර ප්‍රශ්න විනාඩි 10ක් එහෙම හිතන්න වෙලාවක්